මෙතන තමයි ධර්මයේ තිබෙන්නේ. මෙතන තමයි ධර්මයේ තිබෙන්නේ. මිනිසුන්ට ආදරය කරන දවසක්. අඟුලිමාල නාලාගිරි ලෝ සතුන් රාග පාපෙන් පිරි අජාසත් රජුරුවන්ගේ මගුල් ඇතා යුද ඇතා රාකල සිය ගණනක් පවල දේවදත්ත විසින් බුදුන් වහන්සේව මරා දාන්න එවපු වෙලාවේ ඒ නාලාගිරිය ඇතා දන ගැහුවේ පාලියෙන් බණ කියලාද බුදුන් වහන්සේ? ඌට පාලි තේරුණාද? නෑ. වචන නැතුව මෛත්‍රිය. මෛත්‍රිය බලය ඉදිරිපිට 999ක් මරා දාපු 999ක් මරා දාපු අඟුලිමාල රහත් ඵලය ලැබුවේ ඒ මෛත්‍රිය ඉදිරිපිට. මෛත්‍රිය ඉදිරිපිට මුල් සෙවූ වේදනා සාධනා ඉන්මිදු සේක මේලෝදානා අන්ධකාරේ නැසු මිහිරි සදහම් දෙසු ලෝපියානන් වඳින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් මා සැසිතිලුනා වඳින් අද පුද සුන්තනා එහි මෙත් මල් පුදා මා සැසිතිලුනා වඳින් සැබෑ වන්දනාව සැබෑ නමස්කාරය කොහොමද කරන්න ඕනේ? හද පුද සුන්තනා එහි මෙත් මල් පුදා හදවත පූජාසනයක් කරලා බුදු මැදුරේ තිබෙන මල් ආසනය නෙවෙයි හදවත පූජාසනයක් කරලා එහි මෙත් මල් පුදා මෛත්‍රියේ මල් වලින් ඒක පුරවලා පූජා කරලා මා සැසිතිලෝනා වඳින් බුදුන් වඳින්නලු එහෙම. ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට උන්වහන්සේ කැමති වුණේ ඒකයි. මුල් සෙවූ වේදනා සාධනා අනිත්‍ය අනාත්ම දුක්ඛ නැමැති අත්දැකීමේ මුළු ලෝකෙම වෙලිලා තියෙනවා. මේක ආගමක් නෙමෙයි මේක සත්‍යතාවයක්නේ. මිනිස්සු දුකෙන් වෙලිලා ඉන්නේ. බුදුන් වහන්සේ ඒ දුකට හේතුව හොයාගෙන ගියා. දුකට හේතුව හොයාගෙන ගියා. ඒ වඩුවව මම හොයාගත්තා. බුදුන් වහන්සේ අන්තිමේදී මේ ජයග්‍රහණය ලබනවා. මිනිස්සයා කියන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයකට එක්කාසු වෙලා තියෙන තණ්හාව නිසා අපි රාගිකයි. එහෙම නැත්නම් අපි ද්වේෂ කරනවා. එක්ක අපි ඇලෙනවා, එක්ක අපි ගැටෙනවා. බුදුන් වහන්සේ කියනවා මේ දෙකම දුකක්. මේ දෙකම දුකක්. මේ තණ්හාවෙන් මිදෙන්න. මේ බැඳීම් වලින් මිදෙන්න. මේ හැම දෙයක්ම බොරුවක් කියලා අපි දන්නවා. මේකට ආගමක් අවශ්‍ය නැහැ. මේ සත්‍ය තේරුම් ගන්න. මේ ඇත්ත තේරුම් ගන්න. ආනාපාන සති භාවනාවෙන් උගන්වන්නේ මේ මහා බරපතල සත්‍යතාවය තමයි සරලව. ආනාපාන සති භාවනාව කරන්න කිව්වම අපේ සමහරුන්ට හිතේ ඒක බුද්ධ ආගමේ කියලා. ආනාපාන සති භාවනාව බුද්ධ ආගමේ නම් අනිත් සියලු ආගමිකයෝ හුස්ම නොගෙන සිටිය යුතුයි. ඔව් හුස්ම ගන්න එපා ඒක බුද්ධ ආගමේ. මේ කාගේ හරි උවමනාවකට මිනිස්සුන්ව බෙදන්න ආගමයි ජාතියයි භාෂාවයි ගෙනල්ලා දැම්මම රට හරක් වගේ සියලු දේ නියමෙටම වැළඳගෙන තියෙනවනේ. ආනාපාන සති භාවනාව බුදුන් බෞද්ධ දර්ශනය කියන්නේ ලෝකෙ බිහි වෙච්ච විශිෂ්ට දර්ශනයක්. ඒක ආගමක් නෙමෙයි. ආගමක් නෙමෙයි. It's a great philosophy. ඒ විශිෂ්ට දර්ශනය ඇතුලේ මිනිසුන්ව ආගමකට හිර කරලා නැහැ. ආනන්ද හාමුදුරන්ට රහත් ඵලය ලබන්න බැරි වුණානේ බුදුන් වහන්සේට ඇලිලා හිටපු හින්දා. බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික. නමුත් බුදුන් වහන්සේට ඇලිලා හිටියේ එච්චර ආදරේ. ඒ නිසා රහත් ඵලය ලබන්න බැරි වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ රහත් ඵලය ලබන්නේ. ඒ ඇලීම නිසා. ඒ කියන්නේ මාවවත් අදහන්න එපා කියලා කියපු විශිෂ්ට දර්ශනයක් බුදුන් වහන්සේ එළියට ගේන්නේ. දුක් විඳින හේතු හොයාගත්තා. එතෙන්ට ගියා. හුස්ම ඇතුල් වෙනවා. හුස්ම පිට වෙනවා. හුස්ම එනවා. හුස්ම යනවා. මේ දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා මොකද තේරුම් ගන්න තියෙන්නේ? එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක ආගමක්ද? මේක සත්‍යතාවයක්. පරම සත්‍යතාවයක්.